සුබ දවසක්. ඔයාට මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙනවා winwinlk.com රීසෙලර් account එක ඇක්ටිව් කිරීමේදී කොහොමද කාඩ් එකෙන් සල්ලි ගෙවන්නේ කියලා. ඔයා මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට යන්න. වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයා සර්ච් කරන්න winwinlk.com. මේ විදිහට සර්ච් කරාට පස්සේදී ඔයාට පුළුවන් වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගියාට පස්සේදී එතන උඩින් පෙන්නනවා search here කියලා. ඔයා මෙන්න මේ search here කියන තැන ඔයා ටයිප් කරන්න reseller කියලා. ඒ ටයිප් කරද්දි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් winwinlk.com resellers කියලා. මේකට ටච් කරන්න. ටච් කරාට පස්සේදී ඔයාට මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ මෙතන පහළින් තියෙනවා buy now කියලා. මෙන්න මේ buy now කියනකොට ඔයා ටච් කරන්න. ටච් කරාට පස්සේදී ඔයාට කියනවා ඔයාගේ account එකට log වෙන්න කියලා. ඔයා තවමත් account එකක් හදලා නැත්නම් ඔයා සම්බන්ධ කරගෙන හරහා අදාළ link එක ඉල්ලගෙන ඔයාගේ account එක හදාගන්න ඕන. ඒ account එක හදාදී දුන්න email එක සහ password එක දීලා ඔයාට පුළුවන් ඔයාගේ account එකට log වෙන්න. ඔන්න මම දැන් මගේ email එක සහ password එක දුන්නා. මෙන්න මේ විදිහට මම දැන් log වෙනවා. account එකට log වුණාට පස්සේදී ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ application එකක්. මෙන්න මෙතන first name තියෙනවා last name තියෙනවා ඊළඟට company address 1 address 2 city postal code country region එහෙම නැත්නම් state එහෙමත් නැත්නම් ඔයා පදිංචි පළාත තමයි මේ අහන්නේ. ඔයා මේ ටික තරු සලකුණු දාපු ටික විතරක් fill කරන්න. first name එක last name එක ඔයා කලින් account එක හදාදී දුන්න විදිහටම දෙන්න. ඊට පස්සේ address 1 කියන තැනට ඔයාගේ ගෙදර ලිපිනය දෙන්න. ඊළඟට city එක ඔයාට ආසන්නතම නගරය දෙන්න postal code එක. ඔයාට අදාළ වෙන postal code එක ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් වෙනත් tab එකක් open කරගෙන අපි හිතමු ඔයා පානදුර post office එකට අදාළ කෙනෙක් කියලා. අන්න එහෙමනම් මෙතන ඔයාලට පුළුවන් search කරගන්න පානදුර postal code. මේ විදිහට search කරායින් පස්සේදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට අදාළ post office එකට අදාළ postal code එක. මෙන්න මේ විදිහට search කරායින් පස්සේදී මෙතනින් බලා ගන්න පුළුවන් මේක copy කරගෙන ගිහිල්ලා අදාළ තැනට දෙන්න. දීලා වුණායින් පස්සේදී ඔයාට කියනවා country එක තෝරන්න. මෙතන හිස්තැනේ කෙලවර දින පොඩි ඊතලයක් පහලට ඒක ටච් කරන් පස්සේ ඔයාට අදාළ රට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඊළඟට තියෙනවා ඔයාගේ පළාත. ඔයා ඉන්න ප්‍රදේශයට අදාළ පළාත. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට ඔයා තෝරගන්න. මේ ටික ෆිල් කරලා ඉවර වෙලා ඔයා පහලට එන්න. පහලට එද්දී තියෙන payment method. මෙන්න මෙතන මේ දෙවෙනියට තියෙන එක. එහෙම නැත්නම් Gini business කියන තැන ඔයා මේ මාක් එක දාන්න. ඒ දාලා ඉවර වෙලා ඔයා මෙන්න මේ shopping cart කියන තැන නතර වෙන්න. නතර වෙලා බලන්න මෙන්න මේ වගේ තවත් item මොනවා හරි add වෙලා තියෙනවද කියලා. සමහරවිට ඔයා පළවෙනි වතාවට account එකට log වෙනවා නම් මෙහෙම නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් එහෙම තියෙනවා නම් ඔයා ඒ ටික ඉවත් කරගන්න අවශ්‍යයි. ඔයාට පුළුවන් touch කරලා මේක වම් පැත්තට ගන්න. වම් පැත්තට ගන්නකොට ඔයාට මෙන්න මේ වගේ කතරයක් මේ විදිහට සලකුණක් එනවා. ඒතකොට ඔයාට අදාළ නැති දේවල් ටික ඔයා එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ payment කරන්නේ ඔයාගේ reseller facility එකට අන්න ඒකට අදාළ නැති දේවල් ටික මේ විදිහට මෙන්න කතර touch කරලා ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට ටච් කරන් පස්සේදී අන්න ඒ විදිහට ඉවත් වෙනවා. ඒ වගේම තමයි මෙතන quantity ප්‍රමාණය බලන්න. දැන් මෙතන reseller එකට අදාළව quantity 3ක් වෙලා තියෙනවා. මේක අඩු කරගන්න ඕන. අඩු කරගත්තන් පස්සේ මේ total කියන තැන රුපියල් 2000 වුණා. ඊළඟට මෙහෙන් පහලට එන්න. පහලට එද්දි මෙතන තියෙනවා ටික් දෙකක් දාන්න. එකක් already තියෙනවා. අනිත් එක දාන්න. දාලා ඉවරලා confirm order දෙන්න. confirm order දුන්නට පස්සේදී ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන මෙන්න මේ ටික් එක දාන්න. I agree to the terms and conditions කියන තැනට දීලා pay now කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාගේ කාඩ් එකේ විස්තර ටික ඇතුළත් කරන්න කියනවා. ඔයා මුලින්ම ඔයාගේ නම එහෙම නැත්නම් කාඩ් එකේ සමහරට print කරලා තියෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා bank account එකට දීපු නමක් තියෙනවා. අන්න ඒ නම මෙතෙන්ට දෙන්න. ඊළඟට කාඩ් නම්බර් එක. කාඩ් එකේ ඉදිරිපස්ස තියෙන ඉලක්කම් 16ක නම්බර් එකක්. අන්න ඒක ඔයා මෙතෙන්ට දෙන්න. ඉලක්කම් 16 දෙන්න. ඊට පස්සේදී ඒ කාඩ් එක එක්ස්පයර් වෙන දිනයක් තියෙනවා. අන්න ඒක දෙන්න මෙතෙන්ට. ඒ වගේම CVV නම්බර් එක කාඩ් එකේ පිටිපස්සේ දෙන ඉලක්කම් 3ක නම්බර් එකක්. අන්න ඒක මෙතෙන්ට දෙන්න. හරි. ඊළඟට ඔයා මෙන්න මේ pay කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේදී මේ වගේ තැනකට එනවා. ඒ වගේම ඔයාට text message එකකින් මෙතෙන්ට එනවා password එකක්. එහෙම නැත්නම් one time password එකක් එනවා. ඔයා බැංකුවට දීලා තියෙනවා phone number එකක්. සාමාන්‍යයෙන් ගනුදෙනු කරද්දී ඔයාට message එනවනේ. අන්න ඒ එන number එක ඔයා ළඟ තියෙන්න ඕන. අන්න ඒකට එනවා OTP code එකක්. අන්න ඒ OTP code එක මෙතෙන්ට දීලා submit කරන්න අවශ්‍යයි. සබ්මිට් කරාට පස්සේදී ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්
පේමන්ට් එක වුණා කියලා. හරි. ඔන්න දැන් පේමන්ට් එක වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදියට පුළුවන් ඔයාගේ රීසෙලර් account එක ඇක්ටිව් කිරීමේදී කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි.